Hi guys, good evening, good morning. පොඩි අප්ඩේට් එකක් දෙන්න වීඩියෝ එක කරන්නේ. ඊයේ මැචස් දෙකක් තිබ්බා. දැන් ඔක්කොම ස්ටැට්ස් ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහර අයට. ෆස්ට් මැච් එක තිබ්බේ කවුරුත් බලන් හිටිය මැච් එකක් බ්‍රසීල් against නෝර්වේ. අතර මාත් ඇන්ටිසිපේට් කරපු මැච් එකක්. අන්තිමට කොහොම හරි ඉතින් නෝර්වේ වික්ටරි එක ගත්තා. දෙක ළඟදී ඊයේ අද උදේ දැක්කා වීඩියෝ එඩිට් කරලා තියෙනවා නියම අනනයකටත් අතර හරිම ලස්සනයි ශ්‍රී ලංකාව කට්ටිය කරන වැඩේ ඉතින් කොහොම හරි ඉතින් bad luck for the Brazil world champions ලා ඉතින් ඔබ ගොඩක් අය කියනවා කම්ප්ලේන්ට් කරනවා මොකද බ්‍රසීල් වල ෆස්ට් පෙනල්ටි එක මිස් කළා ගොඩක් මිස්ටේක් තිබ්බා ෆෝල්ට් තිබ්බා බ්‍රසීල් වල නැත්නම් අනිවාර්ය දිනන්න තිබ්බා ඒ ඉතින් හාලන්ඩ්ගෙත් ඉතින් අමුතුම ස්කිල් එකක් තියෙන ඉතින් ඩෝන්ට් කෙයා ලොකුට වික්ටරි සෙලිබ්‍රේට් කරන්නේ නැහැ කොහොම හරි මේ ගෝල් එක ගත්තා by the way they are moved to the quarter final ඊට පස්සේ අපේ මැච් එක ඉංග්ලන්ඩ් මැච් එක ඇත්තට ඒක ෂෙඩියුල් එකක් තිබ්බේ 6 pm එක්සි වල වෙරි ෆෝට් එක බලනකොට හේ මක්කරි ස්ටෝම් එකක් ඊළඟ කට්ටිය හරිකේන් එකක් දාලා තිබ්බා so මේක අදලා තිබුණා එතකොට අප්ඩේට්ස් ඔක්කොම වෙනස් වුණා 6 pm එක මේ පාන්දර 1 am අමාරු ඉතින් පාන්දරකට මැච් එක බලන එක සමහර එක 2 am වෙනස් වෙලා තිබ්බා කන්ඩිෂන්ස් එක අනුව මොකක් ස්ටේඩියම් එක මෙක්සිකෝ තිබ්බේ ඒක ග්‍රවුන්ඩ් සපෝට් එක ගොඩක් මෙක්සිකෝට කියලා කිව්වා අනික මේක මේ සී ලෙවල් එකෙන් ගොඩක් උඩ තියෙන හින්දා ඉංග්ලන්ඩ් ප්ලේයර්ස්ලාට බයොලොජිකලි ගොඩක් අමාරුයි කියලා කිව්වා මොකද ඒගොල්ලන්ගේ බොඩි එක ඇඩ්ජස්ට් වෙලා තියෙන එච්චර ලොකු හයි ග්‍රවුන්ඩ්ස් මේ සී ලෙවල් එකට නෙමෙයි කොහොම මැච් එක දිනුවා ෆස්ට් මුලින්ම ගෝල්ස් දෙකක් ගත්තා ඉංග්ලන්ඩ් වලදී ඊට පස්සේ මෙක්සිකෝත් එකක් ගත්තා ඊට පස්සේ මාරි ඉතින් 3-1 තමයි ෆෙනල්ටිස් යන නැතුව මොනවා මැච් එක දිනා ගත්තා ඉංග්ලන්ඩ් වල ඉංග්ලන්ඩ් සෙල්ලම් කරනවා නෝර්වේ එක බලමු ඉතින් මේ කාලේ වගේ යුද්ධය වගේ වයිකින්ස්ලාද දිනන්නේ නැත්නම් නයිට්ස්ලාද දිනන්නේ කියලා නැත්නම් හීතන්ස්ලාද දිනන්නේ නැත්නම් කොහෙද ග්‍රොබ්ස්ලාද දිනන්නේ කියලා බලමු ඉතින් ඉන්ටරෙස්ටිං මැච් එකක් වෙයි මම හිතන්නේ මැච් එක සන්ඩේ තියෙන්නේ සන්ඩේ මෝර්නින් වගේ තියෙන මේ වෙලාවේ තායසි ට්‍රම්ප් මාරුවටක් කළා ඉතින් USA රෙඩ් කාඩ් හම්බෙච්ච කෙනෙක්ට FIFA චාමයි කතා කරගෙන ඒක රිවෝක් කරගෙන කැන්සල් කරගෙන මොකද USA විතර දැනට සුපර් කියනවා නැත්නම් ක්වාටර් ෆයිනල්ස් වල ඉතුරුලා ඉන්නේ USA විතරයි මෙක්සිකෝ අවුට් කැනඩා අවුට් දැනට එකතුලා තියෙන එකම හොස් කන්ට්‍රි එක USA විතරයි බලමු මැච් එක ඒවට ෆයිනල් එන්න පුළුවන් දීලා පොඩි මෙහෙම ඩවුට් එකක් තියෙනවා මම තාම USA මැච් එකක් බලලා නැහැ අපි ටයිම් ෆ්‍රේම් එකේ ප්‍රශ්නයක්ද කට්ටිය ඉන්ට්‍රස්ට් නැති හින්දාද මම කිසිම දෙයක් දන්නේ USA ටීම් එක ගැන තාම මේගොල්ලෝ ඉන්නවා ටූර්නමන්ට් එකේ මට කිසිම අප්ඩේට් එකක් නැහැ USA ටීම්ස් ගැන ඉංග්ලන්ඩ්ට කප් එක හම්බෙද කියලා කට්ටිය අහනවා අපි විශ් කරමු හැබැයි ඉතින් තාම ෆ්‍රාන්ස් ඉන්නවා අර්ජන්ටිනා ඉන්නවා මේක තමයි අමාරු මේක අපේ ඊට පස්සේ තියෙන අන්කම්ෆර්ටබල් ලොකු මැච් එක තමයි නෝ මැච් එක අතර මම හිතන්නේ ඒක තමයි හරිම මැච් එක ඉංග්ලන්ඩ් ෆේස් කරන බලමු මොකද වෙන්නේ කියලා ඉන්ට්‍රස්ටිං මැච් එකක් මේ කප් එකක් ඇරලා තිබ්බ පාන්දර 5 එක ලොකු ඉන්කම් එකක් තිබ්බා ස්කූල් ළමයිටත් ගොඩක් එක්ස්කියුස් තිබ්බ මැචස් බලන්න පුළුවන් කියලා කෝච් ඩිරෙක්ට්ලි මීඩියා කතා කරා මැචස් බලන්න chance දෙන්න කියලා ස්කෝල් ඩිස්කස් කරන්න FIFA ගැන මම දැක්ක නිවුස් වල ගොඩක් මෙඩිකල් නිවුස් සික් ලීව් වරන් තියෙනවා අද මැච් එක බලන්න ඕනේ හින්දා. Okay bye cheers guys.